Welcome to May channel. Please subscribe. හැමෝටම අබන් කළ පිළිගන්නවා මගේ YouTube channel එකෙන්. අද මම රුපියල් 3000ක මයිස්ටර් box එක තමයි unbox කරන්න හදන්නේ. ඉතින් මේ ඔඩ එක මම ගෙනාවේ ඩරාස්සගේ. நான் ඉතින් අපි එක unbox කරගමු. ඉතින් මේ ඔක්කොම මේ ඉතින් box එක තමයි. මේක හොඳට පැක් කරලා දිනවා. ඉතින් ඔයගලන්ට ඉස්සෙල්ලාම මේකේ බලා ගන්න පුළුවන් ෆේස් මසාජ් එකක් තියෙන නැත්නම් මොකද මේක ඕඩර් කරේ අපේ අක්කා මේක ඕඩර් කරේ මම නෙවෙයි. ඊපස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ සෝප් රැක් එකක් මේකත් ඕඩර් කරේ මේක ඕඩර් කරේ අපේ අම්මා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ පොඩි මිනි බ්ලෙන්ඩ් එකක්. ඉතින් මෙන්න මේ මිනි පොඩි මේ වගේ පොඩි මිනි බ්ලෙන්ඩ් එකේ ෆුල් රිවිව් එක කරන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒක ඇවිල්ලාගෙන දම් පාට මේක ඇතුළේ පාට සිලෙක්ට් කරගන්න තිබ්බේ නෑ. අපි බලමු මේකේ charge එක තියනවද කියලා. එතන charge එක නෑ බැටරි බහලා තියෙන්නේ. charge කරන්න ඕනේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මම මෙච්චර කල් බලන් හිටුවා මගේ බෝය මයික් එක. ඉතින් ওই මයික් එකෙන් තමයි දැන් මේ වීඩියෝ එකත් රෙකෝඩ් කරන්නේ. බලන්න එතකොටම බලන්න බලන්න මේක සවුන්ඩ් ක්වොලිටි එක කොච්චර හොඳද කියලා. මෙන්න මේ විදිහට මේක අන්බොක්ස් කරගමු. අපිට බලා ගන්න පුළුවන් හොඳ හයි ක්වොලිටි ලෙදර් බෑග් එකක් තියෙනවා. මම හිතන්නේ මේක ඇතුලේ තමයි මේක තියෙන ඔක්කොම බඩු ටික තියෙන්න ඕන. අපිට මේක හරියට පස්සේ බලා ගන්න පුළුවන් වා මයික් එක සහ මයික් එක වයර් එක ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අපිට පොඩි පැකට් එකක් බලන්න මම හිතන්නේ මේක තමයි අර පොඩි පුළුන් කෑල්ල වගේ එකයි. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් පොඩි බෙහෙත් පැක් එකක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් මගේ ස්ටුඩියෝ එක හදන වැඩ වලට ගෙන අපේ පින් කලර් නියොන් ලයිට් එක. ඉතින් මේ නියොන් ලයිට් එකේ පින් කලර් විතරයි තුලලා තිබුණේ. මම පින් කලර් ඕඩර් කරා. මේකත් ඇත්තටම හොඳ ක්වොලිටි එකකින් තිබ්බා. මේක මම තාම ලයිට්ස් ඔන් කරේ නෑ. මම පෝස්ට් එකක් දාන්න මේක ලයිට්ස් ඔන් කරලා දෙන ෆොටෝ එක. මගේ මොගලන්ට මේක පේනවා හොඳ හයි ක්වොලිටි එකක්. මේක අතරම මාර මහත. හැබැයි වයර් එක නම් ටිකක් කොටයි. මේක 1 මීටර්. යාගේ අපිට බලන්න පුළුවන් මේ බඩු පහම ගත්තට නම් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. එනගේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.